නීතිඥයාට උපදෙස් දෙන නඩුකාරට උපදෙස් දෙන විදිහේ චිත්‍රපට කාර්යයට අයිති. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවනම් කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් අදත් දෙන්නේ. යකඩ කැල්ලක යකඩ පට්ටමකින් ඔලුවට ගෑවුවා. ජයග්‍රාහකීන්ට පුරවන් වුණා අඩු ගානේ බඩගිනි කියලා කෑ ගහනවා නිදහසක් තියෙනවා. තරප්පෙන් ආපහු වැලා ආපු සුළු පුද්ගලයෙක් කොටස් කෙනෙක් වෙනවා. දේශපාලනයේ මුවාවෙන් ඡන්දේ පිහිටෙන් අපේ ජීවිත අතට අරගෙන ඊට පස්සේ ජීවිත ඒගොල්ලන්ට ඕන හැටියට හැඩගස්ස ගන්නත් මෙරිකන්නත් තලන්නත් පෙලන්නත් ලෑස්ති වෙන දරදඬු නීති ඇමරිකන් නීතිඥයාට උපදෙස් දෙන නඩුකාරට උපදෙස් දෙන විදිහේ පුද්ගලයෙක් අදත් ඇති වෙන්න පුළුවන්. අපි නැති කරගත්තු නිදහස ආයෙ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි වැරදි පුද්ගලයන් එතනට ඇරියෝ. එවැනි පුද්ගලයෝ කොහෙත්ම සුදුසු නැහැ. මහජන ජීවිතවල රටක අනාගතයේ වගකීම බාර දෙන්නවත් බාර ගන්නවත් පාර්ලිමේන්තුව වැනි තැනකට යවන්නත් එවැනි පුද්ගලයෙක් කොහෙත්ම සුදුසු නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවනම් කවුරු හරි කෙනෙක් අපි ප්‍රජාතන්ත්‍රවාදයට එක්කම සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක ගැටිච්ච බැඳිච්ච අංග කොටසක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විවේචනය කිරීමේ නිදහස, ආගමක් ඇදහිීමේ නිදහස, ප්‍රසිද්ධියේ කතා කිරීමේ නිදහස, අඩු ගානේ බඩගිනි කියලා කෑ ගහනවා නිදහසක් තියෙනවා. අපිට නීතිඥයෙක් කියනවා අයිතිවාසිකමක් තියෙනවා. ඒ මහජන අයිතිවාසිකම්. ඉතින් මහජන අයිතිවාසිකම් කොයි ක්‍රමෙන් හරි කොයි බලවේගකින් හරි යට කරන්න හදනවනම් මම හිතනවා ඒක උලුප්පල පෙන්වීම, ඒකට විරුද්ධව සටන් කිරීම පුවත්පත් කලාවේදියට වගේම චිත්‍රපට කාර්යයටත් අයිතියක් තියෙනවා. විවේචනය කරන්න බෑ, කතා කරන්න බෑ, අඬන්න බෑ, කෑ ගහන්න බෑ, රැස්වීම තියන්න බෑ කියලා කිව්වට පස්සේ කෙරුවොත් මේ දේවල් මේ දඬුවම්. රජයේ විවේචනය කෙරුවොත් මට මතක එක නීතියක් තිබුණා. අවුරුදු 10ක හිර දඬුවමකුත් තමන්ගේ දේපල රාජසොත් කිරීම. ඉතින් එවැනි බය මිනිස්සුන්ගේ හිතවලට වැද්දුවට පස්සේ මූලිකව ඇති වෙන්නේ බයක්. තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බයක්. ඊළඟට දෙවෙනි කාරණාව මොකද්ද? තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා නොදැන හිටිය. අයිතිවාසිකම් ගැන වැටහීමක් නැතිකම. 970 ජයග්‍රාහකීන්ට පුළුවන් වුණා පරාජය වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් වලට කඩාගෙන පැනලා ඒ මිනිස්සුන්ට වද හිංසා කරලා වෙඩි තියලා බෝම්බ පුපුරවලා රතිඤ්ඤා වීසි කරලා ඒ මිනිස්සුගේ වහලවල් වලට මිනිස්සුන්ට මිනිස්සු මරලා මට මතකයි ওই මහරගම ඩෙපෝ එකේ මිනිහෙකුට මේ යකඩ කැල්ලක යකඩ පට්ටමකින් ඔලුවට ගෑවුවා. බයේ වැඩට නැවිත් ඉඳලා සුමානකට පස්සේ වැඩට ආපු දවස් ඔලුවට ගෑවුවා මැරුණා. අද වෙනකන් ඒක කියන්නේ නැහැ. කිසිම සෙවීමක්. ඒ වගේ හුඟක් තැන්වල සිද්ධ වුණා. දැන් මට පවත් මම හතරවෙනි තත්ත්වයට අරගෙන ගියා. ඔබ දන්නවා ඇති හතරවෙනි තත්ත්වයට යන මිනිස්සු හුඟ දෙනෙක් ඒ කාලේ ඉන්නේ ජනේලේ. තරප්පෙන් ආපහු වැලා ආපු සුළු පුද්ගලයෙක් කොටසකින් එක්කෙනෙක් වෙන්න ඕනේ මම. ඒලා අපි තරුණ චේතනාවන් මොනවද කියන එක අපි වටහා ගන්න ඕනේ. ඔබ දන්නවා චිත්‍රපටි නරඹන පිරිසගෙන් 70%කට වඩා අවුරුදු 25න් අඩු ජනතාව කියලා. ඒ හැම කෙනෙක්ම අදට වඩා හෙට හොඳයි කියන හීනේ, හොඳ වෙයි කියන හීනේ දකිනා කෙනෙක්. ඒ හැම කෙනෙක්ම කැමති රැකියාවක් ලබන්න. ඒ හැම කෙනෙක්ම කැමති ජීවත් වෙන්න පුළුවන් විදිහේ. ඒ කියන්නේ මේ කූරගෙන කාලා නෙමෙයි. බාගෙට බඩගින්න ඉඳලා තුන් වේල හොඳට කන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න. සරලන විදිහේ වැඩපක් ලබන්න. හැම කෙනෙක්ම කැමති හොඳට අඳින්න. කවුරුත් කැමති නෑ වැරෑලිය අඳින්න. කවුරුත් කැමති මානසික නිදහස කියන එක. මානසික නිදහස ඒ ටික තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මං හිතන්නේ හිතන තරම් ඉක්මනින් දවසෙන් දෙකකින් මාසෙන් දෙකකින් නැත්නම් අවුරුද්දෙන් දෙකකින් එකපාරට කළ හැකි කියලා. ඉතින් අපි සිංගප්පූරුව වැනි රටවල් දිහා බලලා මේ හෙටට අනිද්දාට නැත්නම් අවුරුද්දකට දෙකකට විතර සැලසුම් කරන්නේ නැතුව හැමතිස්සෙම අවුරුදු 10කට හැපැත්තේ නැත්නම් සිංගප්පූරුවගේ අවුරුදු 25කට හැපැත්තේ අපි යම් කිසි සකස්මක් එහෙම නැත්නම් ප්ලෑන් එකක් හදන්න ඕනේ.